හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් මුලදීම කෑවේ එක රෙකෝඩ් උනක් දන්නෙත් නෑ ගමම කනවා හරි ඒවා දාලා නෑ හෙලෝ ගයිස් ඔන්න ඉතින් නෝවා නයිට් ගේම් channel එකේ ගෙන මෙන්න මේ ජර්මන් ඩ්‍රයිවිං ස්කූල් කියන කාර් ගේම් එකේ තව අලුත් මලුත් ගේම් ප්ලේ එකක් ඉතින් අපි දැන් සෙට් වෙන්නේ ගොඩ කාර් එකකින්නේ මම හිතනවා අපි ගමේ ගිහිල්ලා පෙරේදා ආවිත් මට ඊයේ දාන්න බැරි වුණා අද තමයි දාන්නේ ඉතින් ටික කාලයකට කලින් පස්සේ තමයි දාන්නේ හරිද ඉතින් මේකට ඔයගොල්ලෝ කැමති නම් මම මේක එපිසෝඩ් ගෙන්න හරිද මේකේ ගොඩක් එක දේවල් තියෙනවා ඉතින් කාර් ගේම් වලට කැමති කට්ටියට සෙට් වෙලා ඉන්න පුළුවන් හරිද මම ඉතින් දාලා තිබ්බා බ්ලඩ් ස්ට්‍රයික් වලට ඔයගොල්ලෝ කැමතිද කියලා ඉතින් කවුරුවත්ම කැමති වෙලා තිබ්බේ නැහැ ඉතින් එක්කෙනෙක්වත් කැමති කියලා තිබ්බේ නැහැ අවුලක් නැහැ ඉතින් ඒක ඔයගොල්ලෝ කැමැත්ත මොකද වැඩක් නැති නිසා හරිද ඉතින් මේකත් සුපිරි ගේම් එකක් ඉතින් මම මේ දාලා තියෙන්නේ හයිවේ එකට දාලා තියෙන්නේ ඉතින් මේකේ වෙලාව යනවා කියන්නේ විදිනවා හරිද වෙලාව ඉතින් මේ වණ්ඩියත් සුපිරි BMW දැම්ම ඉතින් දැන් 12 22 23 24 අන්න ඒ වගේ යනවා මේකේ තප්පර කියලා නෑ කෙලින්ම විනාඩි වලින් තමයි යන්නේ මේක රෑ වුණාම මා ලස්සනයි මම මේ හෙඩ්ලයිට් ඔන් කරලා තියෙන්නේ හෙඩ්ලයිට් එක ඔෆ් කරමු දැන් එන්ජින් එක ස්ටාර්ට් කරමු ආරේ අපි ඇතුළට පොඩ්ඩක් යන් බලන්න ඔන්න ඇතුළේ තියෙන ඔන්න නියන් එකපාරට මෙයාම ඇඟිලිම හදන සුපිරියක් තමයි මේකත් ඉතින් දැන් පොඩ්ඩක් යම් බලන්න මෙහෙන වණ්ඩිය සුපිරි වණ්ඩියක් මේක ඕ කොහොමනේ නේ පිකප් වණ්ඩියක් මේකට එන්ජිමක් තියලා තියෙන V6 එන්ජිමක් තියෙන්නේ මේකට දැන් කල් තිබේ ට්වින් ටර්බෝ එකක් ඉතින් ඒක එච්චර වැඩි ස්පීඩ් නෑ මේක 200 ගානකට යනවා කලින් 180කට ගියේ මේ අසූරේ මං ටිකක් ඩවුන්ලෝඩ් කරලා ගහලත් බැලුවා. ඉතින් පේනනේ මේ 190 ගානට දැන් යන්නේ. ඕන 200ත් පැන්නා. 200 නම් ගේමක් නෙමෙයි ඉතින්. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම මේක මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න ඕනේ. කැමති නම් නෙමෙයි අනිවාර්යයෙන් පොඩ්ඩක් දාන්න ඉතින්. ඔය මොකද නිකන් තියෙන ලයික් බටන් එකනේ ඕක ඔබන්න මොකටද ලෝභ වෙන්නේ. ලෝභ වෙන්න එපා, කෝක වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. ඕක ගිහින් ඔබන්න. හරිද නිකන් තියෙන එකනේ අනික මයි channel එකට subscribe කරලා අලුත් කෙනෙක් ඉන්නා නම් subscribe කරලා ළඟ තියෙන bell icon එක all දෙන්න. දැන් අපිට තව 300ට තව ටිකයි නේ ඕනේ. ඉතින් ඕක වැඩක් නෙමෙයි. ඉතින් දන්න කට්ටියට කියලා පොඩ්ඩක් ඉතින් ගන්න. හරිද? ඌ තව පොඩ්ඩේ වදිනවා. and 230ට විතර යනවා මේක. ඌ තව එක heart එක තියෙන්නේ මේ පාර වැදුනොත් ඉවරයි. මේකේ heart 3යි දෙන්නේ කියන්නේ වැදුනොත් කාර් එක 3 පාරයි වදින්න ඕන. ඉතින් මේ යන වේගයට ටිකක් හොයාගන්නත් අමාරුයි. ඉතින් මේකේ රෑ මොඩ් එකත් මාර්ම ලස්සනයි. ඔටෝම ලයිට් එහෙම ඔන් වෙලා මාර ලස්සනට තියෙනවා. ඔය 239යි. හරි. ඔන්න හිමීට යම් බලන්න හිමීටිකට හයියෙන් යනවා. හරි ඉතින් ඔයගොල්ලෝ කියපු ගේමුත් මම ඉස්සරහට අනිවාර්යෙන්ම ගේනවා. ඉතින් කීයක ඉන්නවා ගේන්නෙත් නෑ. ඉතින් දැන් ඉස්සරහට විභාගات පටන් ගන්නවා. ඕ එව්ව මෙව්ව තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් වීඩියෝ අඩුවේ හරිද? දැන් සතියකට අපි වීඩියෝ 4ක් විතර වගේන්නේ දැම්මේ. සතියට 2ක් 3ක් විතර සාමාන්‍යයෙන් වෙටේ. මොකද පාඩම් කරන්න තියෙනවා එව්ව මෙව්ව. ඒකයි ඉතින් අපි ෂේප් එකේ පොඩ්ඩක් යම් බලන්න ඕන. 246යි මේක 250ට යන්නේ නැද්ද ඔය මං හිතන්නේ. ඕ වැද්දුනා. හරියටම හරි. ඔන්න ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද අපි දැන් පොඩ්ඩක් යන් මේක තමයි ඉතින් හෝම් එක ස්ටාර්ට් ගේම් එක දුන්නාට පස්සේ මේ ටිකක් කළා ලෝඩ් වෙන. ඉතින් මෙතන තියෙනවා අපේ දැන් තියෙන කාර් එක. ඊට පස්සේ ආයේ මෙන්න මේක තියෙනවා. මේකත් හොඳ කාර් එකක්. ඉතින් ලස්සනයි. මම මේ ඔක්කොම කස්ටමයිස් කරලා තියෙන්නේ. ඉතින් ආයේ තියෙනවා මෙන්න මේක. මේකත් ලස්සන කාර් එකක් Volkswagen ලගේ. ඉතින් ආයේ මෙන්න මේක තියෙනවා. මේක මම ආසම කාර් එකක්. මොකද මම දන්නේ නැහැ මේක සුපිරිම කාර් එකක්. මේක 240ට යනවා. ඉතින් ආයේ මෙන්න මේ කාර් එක ඕගොල්ලන්ට කොහොමත් හම්බෙන්නේ නොමිලේ හම්බෙන එකක්. ඒකයි මෙන්න මේ ඉබ්බ කාර් එක. මේ ඉබ්බ කාර් එකත් මාරු හැබැයි ඒකයි මේකයි තමයි අපි මේවන සල්ලි දීලා ගත්තේ ඒවා. ඉතින් අර කාර් එක කීයටද යන්නේ මේ කියන 260ට එනකොට මේක 249ට විතරයි පෙන්නේ 46ට. අර මොණ්ඩ මේ කාර්යත් සුපිරි දැන් පොඩ්ඩ අනිත් අර නිල් පාට කාර්යයෙන් පොඩ්ඩක් පදි මෙන්න මේ කාර් එකෙන්. අර එක ගත්තා. දැන් next දුන්නාට පස්සේ ඔතන ඇඩ් එකක් එක හදන්නේ. ඔකට කැමති ඩ්‍රයිව් මොඩ් එක ගන්න අපිට මෙන්න මැද තියෙන කස්ටමයිස් කියලා අන්න ඒකේ බුවට පස්සේ අපිට traffic distance එක traffic speed එක අනේ ආව ඩිස්කවුන්ට් පුළුවන් අපිට දැන් දාමු පාන්දර 2කට. හරි දැන් ඉතින් ස්ටාර්ට් දෙමු. හරි කොහමද නේද? ඉතින් අපි මේ ඩ්‍රයිවිං සීට් එකත් එහෙම බලන්න පුළුවන්. සුපිරිත් තමයි අපි මේ කාර්යයත් සුපිරියක්ම තමයි.
හරි අපි ෂේප් එක ගන්න මේක ඩ්‍රිෆ්ට් එහෙම කරන්න පුළුවන් සුපර් ඒට අම්බු අර කාර් එක විදිනවා අපිට මේකේ ගියර් මන් දාලා තියෙන ඔටෝ අපිට මැනුවල් දාන්නත් පුළුවන් හරිද අපි මේක ලොකු එපිසෝඩ් එකක් නන් නෙමෙයි විනාඩි 8ක 7ක වගේ පොඩි එපිසෝඩ් එකක් එන්න පුළුවන් මොකද මම ගොඩාසින් දාපු නැති නිසා තමයි මේ වීඩියෝ එකක් දාන්නේ දැන් පොඩ්ඩක් අපි එලියෙන් යන් හරි ඉතින් මේකේ ග්‍රැෆික් එක මම වැඩිම කරලා නෙමෙයි මේ තියෙන අඩුවටම කරලා තියෙන්නේ ඌ තව අඩු කරන්නත් පුළුවන් බෑක් ෆයර් එක මේකේ පොඩ්ඩක් බ්‍රේක් නම් ටිකක් අඩුයි ඒක ගණන් ගන්න එපා හරි ෂේප් එක පිටස්සට ගත්තා ඔන්න හදාගත්තා හරියට හරි මේ බෑක් ෆයර් එකත් සුපිරි මේක ඩ්‍රිෆ්ට් කරන්න පුළුවන් මේ වණ්ඩියේ සුපිරියට ඔය බෑක් ෆයර් වල පේන්නේ නැති ඒවට අපිට එක්සෝස් දාන්න ඕන නැත්තම් හරියන්නේ නැහැ මේ කාර් එක ඔටෝම එන්නේ සුදු පාටයි එන උසයි කාර් එක මම දැන් ලෝ කරලා තියෙන රීම් සෙට් ඔක්කොම වෙනස් කරලා ඌ 9 එන්න හරි ඉතින් මේ අර BMW කාර් එකක නේ මේක වැඩි එහෙම ලොකුවට පිකප් නැහැ නේද මං හරි මාස කාර් එකක් මේක තමයි මං ගත්ත ලස්සන සහ වේගත් යන කාර් එකක් හරි BMW එක ගන්න කලින් හරිද ඉතින් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න මං හිතනවා ඔයගොල්ලෝ මේ ගේම් ප්ලේ එකට ආස වෙයි කියලා හරිද මොකද හැමදාම ඌ වද්ද ගත්තා ඔව් ගණන් ගන්න එපා ඌේ මොකද්ද කාර් දැක්කම කාර් උඩ පැනලා නැත්තම් කවුරු හරි කියනවා නම් කාර් උඩ පයින් නැහැ කියලා කනට දෙකක් ගහලා මෙන්න මේ වීඩියෝ එක පෙන්නන්න හරිද මං කියන්නේ හරිද එහෙනම් කන ගහන්න එපා යාළුවනේ හරි මං කිය වෙන කට්ටියට හරි අපි ෂේප් එක යම් බලන්න ඕනම දැන් අපි වමට සිග්නල් දාලා දකුණට හරවමු ඒ මොකද ඒ කිව්වේ නෑ නෑ වැරදුනා දකුණට සිග්නල් දාලා දකුණටම හරවමු හරි දැන් අපි ෂේප් එක යම් බලන්න ඕම මේකේ හෝන් එක මෙව්වක් තියෙනවා මෙන්න මෙයාගේ ඩබල් සිග්නල් ලයිට් දාන්නත් පුළුවන් ඔන්න ඔය විදිහට ඔය දෙපැත්තම සිග්නල් වල වැද්දුනා හරියට හරි ගණන් ගන්න එපා ඕවා මොකද්ද අර අපිට 21ක් තියෙනවා බලමු කාර් එක අන්ලොක් කරගන්න පුළුවන්ද කියලා මදින 50ට දැන් කාර් තියෙන්නේ අර මම හිතන්නේ මේකෙන් පස්සේ දිනේ වෙන්නේ මේක 35යි හරිද Mercedes එකක් Benz එකක් ඒක 210ට යන්නේ හරිද මේක තමයි 50යි මේක 220ට යනවා හරිද මෙන්න මේක ගමු මම පොඩ්ඩක් සල්ලි එකතු කරගෙන එන්න හරිද තාඩිය සල්ලි එකතු කරගෙන එන්න හරි ඔන්න ඉතින් මම මෙන්න සල්ලි එකතු කරලා මෙන්න මේ Benz එක ගන්න තමයි යන්නේ මේක Benz එකක් තමයි ඔව් Benz එකක් තමයි ඉතින් අපි මෙන්න මේක ගමු එහෙනම් 35000ක් දීලා හරි දැන් ඔන්න ඒක කස්ටමයිස් කරන්න යන්නේ ඉතින් එක්සෝස්ට් එක දාන්න ඕනේ අපි අප්පා මේකේ ස්පෝර්ට් එකයි ස්ටෑන්ඩ් එකයි තියෙන්නේ එච්චර තාම සල්ලි ගොඩක් නන් නැත කමක් නැහැ අපි බෑක් කළා මේක දාමු රියල් වීල් දාමු දාලා තියෙන එක එසේ නෑ හෝ බ්‍රෑන්ඩ් මේකේ සස්පෙන්ෂන් අපි පහලටම දාමු වණ්ඩිය කොහොමද නේ දැන් ඉතින් දැන් අපි වීල් එකේ සයිස් එක වැඩි කරමු දාලා විත් එක පොඩ්ඩක් රෝද පොඩ්ඩක් එළියට පන්නලා මම එළියට දාලා දැන් බලමු රිම් සෙට් හරි ඕ මම බලන්න රිම් සෙට් බලමු අන්න ඒකත් මාරු කලර් එක අපි සුදුම තියමු එක අනේක නිකන් තනි කළු කරමු තනි කළු කරලා බොඩි එකේ කලර් එක ඔන්න ඔතන තමයි ටිකක් විතර එපාම වෙන්නේ අපි සුදු දාමුද සුදු හරියන්නේ නැහැ නේ ඒ සුදු එක සෙට් වෙන්නේ නැහැ පොඩ්ඩෙන් යපි අන්න ඒ රෝස පාට වගේ එක දාමු අන්න ඒක නම් හරිය රිම් එකේ කලර් එක නම් පොඩ් නෑ රිම් සයිස් එක දාන්න පුළුවන් හරි ඌ වෙනේ වෙනවා හරි රිම් කලර් එක අපි සුදුම දාමු මේක ලස්සනයි සුදු පාට අපි ඔය දිටසෙන් සුදු මේක මේක හොඳයි හරි දැන් ඉතින් බෑක් වුණා ගාල ගාස්ක මෙන්න මේක අඩු කරා මේක වැඩි කරා හරි ලයිට්නින් කලර් එක හරි අපි ඔන්න වගේ කොළ පාටක් දානවා රතු පාටක් දානවා අපි රතු පාට සෙට් නෑනේ කොළ පාට අනේ නිල් දාමු හරි ඩ්‍රයිව් ඔහම හිටපු දැන් එක්සෝස්ට් දාන්න බෑ
සස්පෙන්ෂන් හරි ඕක නම් සල්ලි දෙන්න ඕන එකත් බෑ. හරි කොහමද නේ අපේ බෙන්ස් එක. ඉතින් අපි දැන්ට අපේ මේ එපිසෝඩ් එක ගන්නවා. මම මේක ෂෝට් වීඩියෝ එකක් දාන්නම්. හරිද? එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එක හම්බෙමු. මතකද අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක ඕල් දීලා අපිත් එක්ක දිගටම ඉඳලා ඉන්න. subscribe ලා 300ක් ගන්න. මොකද ආතලි වීඩියෝ එකක් හෙට අනිද්දාම එනවා සුපිරි මේකක්. හරිද? කට්ටිය ඉල්ලපු එකක්. එහෙනම් අනිවාර්යෙන් මතකද subscribe කරලා help එකක් දීලා ඉන්න. එහෙනම් bye bye.